තියන්න. ඔයාලට අපි ගැන කිසි අගයක් නැහැ. තියන්න ඕනේ නැහැ. අක්කගේ සිම් එක අලුත් කීවද? ඔව්. ඒක මේකේ තියෙනවද? ඔව් මං සේව් කරලා තිබ්බා. ඒක අරගෙන දෙන්නකෝ මට මේ අක්කට කෝල් එකක් ගන්න මේ කැම්පස් ගියාද දන්නේ නැහැ. කොහමද දන්නේ? අර විස්තරේ කියන්නේ. මොන? ඇයි මං අර ඊයේ කිව්වේ? ආ දෙන්නකෝ. අරන් දෙන්න. කරලා අර නම දාලා ඔව් මම යනවා පුතේ ගෙදර ඉන්නේ අම්මි ඔව් මම කැම්පස් එකට යන ගමන් අම්මි ඉන්නේ කැම්පස් එකට යන ගමන්ද මම මේ කියන්න ගත්තේ අර මේ අර අපේ ලොකු අම්මලාගේ පුතේ දානේ කීවා. ඒකට මේ එන්න ඊළඟ මාසේ තියෙන්නේ. ඊළඟ මාසේ කියන්නේ තාත්තා දවස් 2-3යිනේ. එන්න. ඔව් අද පරක් වුණා අම්මා. ආයෙත් ගම්බන්දා. මේ අහන්නකෝ. මේ ඔය කෑවද? මොනවද කෑවේ? එහෙමද? නාන්න එපා මේ දවස්වල. පරක් වුණා මම මේ දැන් කැම්පස් එක ළඟට ආවා. ගියාද කැම්පස් එකට? මට අනේ මගේ කොන්ද කැක්කුමක් හැදිලා නේ. හරි අමාරුයි පුතේ. ඔව් කොන්ද කැක්කුමක් හැදිලා. බෙහෙත් ගත්තා. බෙහෙත් ගත්තා. ඒත් අඩු නෑ. පරක් වුණා. එහෙමද? මේ අහන්නකෝ. ඔව් තාත්තා නෑ. ගෙදර වැඩට ගියා. ඔව්. ඒක තමයි. මේ එහෙනම් තියන්න. මේ පුතේ මේ කවුද මේ පුංචි කෝල් කරුවා ඊයේ. කෝල් කරලා ඇහුවා මේ දැන් ඔයා ඔය කීවෙනි අවුරුද්දද කියලා ඇහුවා. මං කව පළවෙනි අවුරුද්දේ ඉන්නේ කියලා. ඔව් පරක් වුණා මම මේ ඔව් ඒක තමයි. ඔයා කවද දෙන්නේ? පටන් ගන්න ළඟයිද? කවද දෙන්නේ ඔයා? ඒක තමයි. මේ මාතනේ බෙහෙත් ගත්තට අඩු නෑ බලන්න ඕනේ. ඔව්. අම්මේ මං එහෙනම් තියන්න දන්නද? ඇයි තියන්න හදන්නේ? අපි කෝල් කරාම තමයි ඔයාලා ෆෝන් තියන්න හදන්නේ නේද? දැන් වෙන වෙලාවට ඔයාලට කෝල් ගන්න මතක් වෙනවද? මං කාටද මේවා කියන්නේ? මගේ කොන්ද අමාරුයි එහෙන්, ඔළුව රිදෙනවා එහෙන්. ඔයාට ඒව අහන්න වෙලාවක් නෑ. ඔයා ෆෝන් එක තියන්න හදනවා. කමන්නේ අපි පරක් වුණා කමන්නේ අම්මා කියන්නේ මං අහන් ඉන්නවා. පරක් වුණා ඉතින් පරක් වෙලා නම් කලින් එන්න දැනගන්න ඉපෙයි ඔයා. කමක් නැහැ තියන්න. ඔයාලට අපි ගැන කිසි අගයක් නැහැ. තියන්න ඕනේ නැහැ. මේ අම්මේ එහෙම කියන්න එපා. ඉතින් මං පරක් වෙන හින්දා ඔව් ගන්නම් බෙහෙත්. මේ අර ආරම්සී අයත් නැති වුණා. ඔයාට මේ කියන්න මං ඒකත් ගත්තේ. ඔයාට ඉතින් ඒකට එන්න බැරි වුණානේ. දන්නවනේ. මේ 7 දවසටවත් එන්න බලන්න. ඒක තමයි. මොනවද දුදේට කෑවේ? මගේ නිසා බලන්න ඉන්නවා සිතා මගේ නැත